Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට ආද අපි කරන්න යන්නේ ඔයාගේ Android phone එක iPhone එකක් විදිහට හදාගන්න. අපි ඉස්සෙල්ලාම යමු Play Store එකට. ඔයාලා මේ විදිහට ඔයාලගේ Android phone එකේ Play Store app එක open කරගෙන මේ විදිහට search bar එකේ search කරන්න ඕනේ iPhone launch කියලා. මේ විදිහට iPhone launch කියලා ගහද්දී ඔයාලට පළවෙනිට app එකක් එනවා. ඉතින් ඔයාලා මේ app එක install කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට මේ app එක open කරගන්න. හරි ඉතින් මම මේ විදිහට app එක open කරාට පස්සේ මේ විදිහට එකක් loading වෙනවා. ඊට පස්සේ load වුණාට පස්සේ ඔයාලට ඔයාලගේ language එක තෝරන්න දෙනවා. අපි English තෝරගමු. ඊට පස්සේ මේ විදිහට මේක pass කරගෙන යන්න ඕනේ වෙනවා. අපේ app එක ගැන විස්තර ටිකක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ get start button එක දුන්නාට පස්සේ ඔයාලට wallpaper එකක් තෝරගන්න වෙනවා. එයාලා මෙතනින් ඔයාලට කැමති wallpaper එකක් තෝරගන්න. මම ඉතින් මේ wallpaper එක තෝරගන්නවා. ඊට පස්සේ continue button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට එකක් loading වෙනවා පේනවා. හරි දැන් මේක continue දෙන්න. ඊට පස්සේ මේක agree දෙන්න. මෙන්න මේ file media වලට ලව් එක දෙන්න. set as default දුන්නාට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට මේ විදිහට එකක් වෙයිද මෙතනින් ඔයාලගේ iPhone launch එක තෝරන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ විදිහට notify එකක් එනවා. ඊපස්සේ ඔයාලට මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලගේ normal විදිහටම ඔයාලගේ control panel එකත් මේ විදිහට තියෙනවා. මේ විදිහට brightness අඩු වැඩි කරන්න පුළුවන්, sound එක අඩු වැඩි කරන්න පුළුවන්. ඊපස්සේ ඒක මේ විදිහට උඩට scroll කරාමත් එනවා. මේ විදිහට ඊට පස්සේ ඔයාලගේ assistant touch button එකත් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් ඔයාලට ඔයාලගේ Play Store app එක මේ විදිහට App Store එක විදිහට තමයි පෙන්නන්නේ. මේ විදිහට ඔයාලගේ තනිකර iPhone එකක් විදිහට තමයි ඔයාලගේ Android phone එක දැන් වෙලා තියෙන්නේ. අපි එහෙනම් තව වැඩි කල් ටිකක් දාලා බලමු කොහොමද මේක කියලා. ඔයාලා Select app එකට යන්න. ඔයාලගේ phone එකේ තියෙන ඊට පස්සේ මේක කරන science tool වලට ගියාට පස්සේ ඔයාලගේ navigation වලට යන්න. navigation ගියාට පස්සේ ඔයාලා මේ විදිහට මේක හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක තනිකර iPhone එකක් විදිහට පාවිච්චි කරන්න. හරි දැන් ඔයාලට පේනවා මේක iPhone එකක් වගේම තියෙනවා කියලා. හරි එහෙනම් අපි app එක ඇතුළට ගිහින් බලමු app එකේ තව මොනවද තියෙන වැඩ කියලා බලන්න. හරි ඉතින් මම මේ විදිහට app එක open කරගන්නවා. notification එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලගේ lock screen එක තියෙනවා. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම desktop එකට ගිහිල්ලා බලමු මේකේ මොනවද තියෙන features කියලා. හරි ඔයාලා මේ full screen tick එක දාලා තියාගන්න. background එකක් ඉතින් කැමති නම් දාගත්ත හැකි. background එකක් නම් වැඩක් නැහැ. general වලට ගිහින් බලමු. ඔයාලට font size එක, icon size එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම iPhone එක වගේ dynamic island එකත් මෙයාලා මේ විදිහට දීලා තිනවා. අපි tick එකත් on කරලා බලමු. හරි ඔයාලට පේනවා දැන් dynamic island එකත් මගේ ඇවිල්ලා තියෙන කියලා. අපි ඉතින් music එකක් වගේ play කරලා බලමු dynamic island එකෙත් එක පෙන්නනවාද කියලා. Yo, all these thoughts keep me up at night. Yeah, what am I doing? Did I do it right? Yeah, all these thoughts keep me up. මේ app එකකින් මෙදෙන ඒ නිසා මම ඔයාලට පෙන්නන්නම් හොඳ dynamic island එකක් ගන්න හොඳ app එකක් කියලා. අපි ඊට කලින් මේකේ dynamic island එක off කරලා ඉමු.
හරි මේ විදිහට ඔෆ් කරා මම ඩයිනමික් අයිලන්ඩ් එක. දැන් මම ඔයාලට කියන්නම් මොකක්ද මේ තියෙන ඇප් එක කියලා. ඉතින් ඔයාලා ප්ලේ ස්ටෝර් එකට යන්න ඕනේ. ඔයාලා ඩයිනමික් අයිලන්ඩ් කියලා මේක සර්ච් කරන්න. හරි ඉතින් ඔයාලට පේනවා මේ පළවෙනි ටැබ් එකක් එනවා ඩයිනමික් බාර් කියලා. ඉතින් අපි ඇප් එක ඩවුන්ලෝඩ් කරගමු. A few moments later. හරි යාළුවනේ මගේ මේ ඩයිනමික් බාර් ඇප් එක දැන් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. දැන් අපි ඒක ඕපන් කරගෙන බලමු. මේ විදිහට ඩේටා ඔෆ් කරගන්නවා. ඉතින් මේක කතීර කරගන්න ඉතින් වැඩක් නෑ. හරි ඉතින් ඔයාලට මේ විදිහට මැප් එක බලා ගන්න පුළුවන්. ඔයාලා මේ ටික් එක ඔන් කරගෙන තියාගන්න. ඊට පස්සේ මේ මෙයාලා කියන විදිහට මේ notification access accessibility battery optimization වගේ දේවල් ටික ඔන් කරගෙන තියාගන්න. මෙතන මේ e-notch එක තියෙනවා. ඒක ඔයාලා ඒකත් ඔන් කරගන්න. හරි අපි යට එකත් ඕපන් කරගමු. හරි ඔයාලට පේනවා ඩයිනමික් අයිලන්ඩ් එක උඩ පෙන්නනවා. දැන් බැටරි ඔප්ටිමයිස් එකත් හරි ඔන් කරගත්තා. දැන් ඔයාලට පේනවා අපේ ඩයිනමික් අයිලන්ඩ් එක තියෙනවා මේ විදිහට. ඔයාලට ඕන නම් ඩයිනමික් අයිලන්ඩ් එක කොටු විදිහටත් හදාගන්න පුළුවන්. නැත්නම් රවුම් විදිහටත් හදාගන්න පුළුවන්. ඒකේ අපි සයිස් එක ඕනනම් වෙනස් කරගත්ත හැකි ඔයාලට. රීසෙට් කරගන්නත් පුළුවන් එක විදිහට සාමාන්‍ය ආපු විදිහටම තියාගන්න. ඒ වගේ මේ විදිහට ඔයාලට පේනවා මේකත් ඔක්කොම ඔන් කරගෙන තියාගන්න. හරි දැන් අපි මේ ඇප් එකේදී මියුසික් එකක් ප්ලේ කරලා බලමු. මේකත් ඔප්ටිමයිසින් වෙන ගමන් තියෙන්නේ අපේ හයි ෆෝන් ලොන්ච් එකට. හරි මේකත් ඔප්ටිමයිස් වුණා. දැන් අපි මියුසික් එකක් ප්ලේ කරලා බලමු. Yo, all these thoughts keep me up at night. Yeah, what am I doing? Did I do it right? Yeah, all these thoughts keep me up at night. Yeah, I can't think straight, need the light. I need to breathe, get me up and out of the sheets, onto my feet. Another cup of coffee in me, that's what I need. My eyes puffy, I can't see. I'm too tired to function, but too lost to sleep. Hey, I think I need to be on something medication. I think I need to figure out the segregation. I think I needed just a better education to understand a world that's so complicated, intoxicated every night fade. හරි එතකොට ඩයිනමික් අයිලන්ඩ් එක නෝමල් විදියට හැදෙනවා. හරි ඉතින් අපි මේකේ තව මේ ඇප් එකේ තව වාසියක් තියෙනවා. ඔයාලට ඇප් හයිඩ් කරගන්න ඕන නම් මේකෙන් ඇප් හයිඩ් කරගන්නත් පුළුවන්. අපි මේ D-Notch ඇප් එක හයිඩ් කරලා බලමු. ඉතින් හයිඩ් ඇප් දුන්නාට පස්සේ you definitely want to hide D-Notch කියලා තියෙනවා. අපි ඒක yes දෙමු. හරි ඇප් එක හයිඩ් වුණා. අපි දැන් බලමු මේ හයිඩ් වෙච්ච ඇප් කොහොමද ගන්න කියලා. ඉතින් ඔයාලා මේ විදිහට ඔයාගේ හයි ෆෝන් ලොන්ච් එකට යන්න. ඒක තියෙනවා මේ විදිහට හයිඩ් ඇප් කියලා එකක්. හරි ඉතින් ඊට පේනවා හයිඩ් ඇප් තැනට ගියට පස්සේ අපි D-Notch එක තියෙනවා අපි හයිඩ් කරපු ඇප් එක. ඉතින් ඔයාලට තව ඇඩ් කරගන්නත් පුළුවන්. හරි ඉතින් මම මේ කොලාජ් මැනේජ් ඇප් එකත් හයිඩ් කරනවා. ඉතින් ඔයාලට මෙතනින් හයිඩ් කරපු ඇප් ටික බලා ගන්නත් පුළුවන්. හරි ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලගේ ෆෝන් එක iPhone එකක් කරගන්න පුළුවන් ලේසියෙන්ම. හරි එහෙනම් guys මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තියා මාව subscribe කරලා තියාගන්න. ඔයාලට තවත් මේ වගේ හොඳ වීඩියෝ බලන්න ආසයි නම් එහෙනම් අදට අපි ගිහින් ඉන්නවා.